හෙලෝ ළමයි ඔන්න ගොඩ කාලයකට පස්සේ මම ආපහු YouTube vlog එකක් කරන් ආවා. අද මම ඔයගොල්ලන්ව එක්ක යනවා පින්නවල පැත්ත පොඩි trip එකක්. එහෙනම් ඔක්කොටම කලින් මම subscribe කරලා තියාගන්නකෝ. ඉස්සරහට මේ වගේ ලස්සන vlogs මම ඔයගොල්ලන්ට ගේන්නම්. ඔන්න ඉතින් හැමදාම වගේ අපි ගමන පටන් ගත්ත ගමන් පින්නවලට වහින්න පටන් ගත්තා. ඒ වුණාට අපි ඉස්සෙල්ලා පින්නවල zoo එකට ගියා. මේක මම පින්නවල zoo එකට ගිහපු first time. අපි චූටි කාලේ ගිහලා තිබ්බේ elephant orphanage එකටනේ. මේක ඊට වැඩිය ඇත්තටම ගොඩාක් ලස්සනයි. මේකට යන්න ටිකට්ස් නම් ගන්නව ළමයි. මට හරියටම ටිකට්ස් වල prices නම් මතක නැහැ. වැඩි ලොකු ගාණක් ගන්න නැහැ, පොඩි ගාණක් ගන්නෙ. ඉතින් එන්ට්‍රන්ස් එකේ ඉඳලම මේකේ ලස්සන කුරුල්ලෝ, එතකොට මාළු ಜಾති, ඒ වගේ ලංකාවේ ඉන්න අය, පිටරටේ ඉන්න අය, එක එක ಜಾතියේ සත්තු බලන්න පුළුවන්. ස්පෙෂල්ම දේ තමයි මේගොල්ලෝ ඉන්න ඒ ලොකේෂන්ස් එයාලට නිකන් ඇත්ත පරිසරයක ඇත්ත වනාන්තරයක ඉන්නවා වගේම ලස්සනට හදලා තියෙනවා. ඒ වගේම මම දැක්ක මේකේ සමහර තැන්වල බෝඩ්ස් ගහලා තියෙනවා ඔය ශාකභක්ෂක සත්තුන්ට ඒ වගේ සමන පොඩි සත්තුන්ට කෑම දෙන්නත් පුළුවන් අපිට. හැබැයි ඒකට මොකක් හරි ටයිම් එකක් ඇති. අපි යන වෙලේ නම් ඒගොල්ලෝ කවුරුත් හිටියේ නෑ. ගොඩක්ම මේක චූටි බබාලට එහෙම ලොකු එක්ස්පීරියන්ස් එකක් මේ සත්තු ගැන අඳුන ගන්න. ඉතින් ඒගොල්ලෝ ගැන විස්තර, ඒගොල්ලෝගේ නම් හැමදේම මේ බෝඩ්ස් වල ගහලා තියෙනවා. මෙන්න මෙයා නම් චුට්ටක්වත් මන් දිහා හැල්ල බැලුවේ නෑ. මගේ නමත් ගහලා තිබ්බ බෝඩ් එක මට හරියට මතක නෑ දැන්. ඔයාලා දන්නවනම් පහලින් කමෙන්ට් කරන්නකෝ ඒ කවුද කියලා. ඉතින් මෙයාලත් අහිංසක සත්තුනේ. ඉතින් මෙතන තියෙන බෝඩ්ස් වල එහෙම ගහලා තියෙනවා ඒගොල්ලෝ බය වෙන විදියට කෑ ගහන්න එපා එහෙම කියලා. ඔන්න දැන් මම මේ ඇවිදගෙන යන්නේ බර්ඩ්ස් පාක් එකට. ඒ කියන්නේ ලස්සන කුරුල්ලෝ බලන්න පුළුවන් තැනකට. මෙතන ඉන්න එක එක වර්ගයේ ලස්සන කුරුල්ලෝ, පෙලිකන්ස්ලා හැම හිටියා. එක ಜಾති ජලජ පක්ෂීන් හිටියා. මේ ඒරියාස් වෙන වෙනම වෙන් කරලා තමයි තියෙන්නේ ළමයි. බෝඩ්ස් ගහලා තියෙනවා අපිට අඳුර ගන්න පුළුවන්. ඒ අපි කැමති පැති වලට යන්න පුළුවන්. ඔය තියෙන කිඹුල් අරණ කියලා තිබ්බ පැත්තක්. ඔය ලොකු කිඹුලෙක්ගේ ඇටසැකිල්ලක් තමයි තියෙන්නේ. අත්‍තරම මේ එතන ඒ තියෙන ගඟක් කැලක් වගේ තැනක් තියෙනවා. ඒකේ කිඹුල්ලෝ ඉන්නවා. ගොඩාක්ම පේන්නේ නැහැ. අර පාසි වගේ තියෙන හින්දා අපි එක කිඹුලෙක් දැක්ක. ඒක මට වීඩියෝ කරගන්න බැරි වුණා. ඉතින් අපිට මේගොල්ලන් හරියට ලස්සනටම බලා ගන්න පුළුවන් මේගොල්ලන්ට කැම දාන ටයිම්ස් වලට. එතකොට නම් මේගොල්ලෝ එළියට එනවා. ඔන්න බලන්නකො මෙන්න මෙයා නම් හරිම ඇක්ටිව් දඟල සෙල්ලම් කර තමයි හිටියේ. අපි යනකොටත් එකපාරට නැගිටලා බැලුවා මේ පැත්ත. ළමයි මම මේගොල්ලන්ගේ ලස්සන ෆොටෝස් ටිකක් කැප්චර් කරගත්තා. මම ඒ ඔක්කොම වීඩියෝ එකේ අන්තිමට දාන්නම්. ඔයගොල්ලෝ ඒකත් බලන්න. මං හිතන්නේ දැන් මෙයාලට මේක පුරුදු ඇති. ඒ කියන්නේ මිනිස්සු ආව කියලා එහෙම නෑ. මේගොල්ලෝ ඇග්‍රෙසිව් නෑ. අපිට පාඩුවේ බලන්න කරන්න පුළුවන්. ඉතින් අපිත් ඒගොල්ලන්ට පාඩුවේ ඉන්න දෙන්න ඕනේ. මෙන්න මෙයා බලන්නකෝ නිකන් එක්සර්සයිස් කරනවා වගේ එහාට යනවා මෙහාට යනවා. මට හරි වීඩියෝ ක්ලිප් එකක් ගන්න හම්බුනේම නෑ ඉතින් මෙයාගේ. ඔන්න මම වගේ ෆොටෝස් ගහන්න වීඩියෝස් කරන්න හිම ආස ගර්ල්ස්ලට මෙතන ලස්සන ෆොටෝ ලොකේෂන්ස් තියෙනවා. ඔයාලට ඕන තරම් ෆොටෝස් ගහ ගන්න පුළුවන්. හරිම ලස්සනයි. නිකන් පොඩි නුවරඑළිය ගියා වගේ වයිබ් එකක් තියෙනවා. ඔන්න ඉතින් මේ දෙන්නයි කොලම් බලන්නකො. මේ දෙන්න ගැන ලස්සන වීඩියෝ ක්ලිප් එකක් මට ගන්න පුළුවන් වුණා. එයාලා නිකන් අපිට පෙන්වන්න වගේ තමයි රණ්ඩු වෙවි හිටියේ. මං හිතන්නේ බෝයිෆ්‍රෙන්ඩ් and ගර්ල්ෆ්‍රෙන්ඩ් වෙන්න ඇති. සත්තු කියලා නෑ ළමයි. ඉතින් ඒ කපල් එකත් එහෙම තමයි. හැමතැනම රණ්ඩු. කොම් හරි අපේ තාත්තත් ඒගොල්ලෝ ගාවට ගිහිල්ලා එහෙම ඇල්ලුවා. හැපුවේ නෑ. ඉතින් හපනවද දන්නෙත් නෑ. හිටියා ඉතින්. ඔයාලා වීඩියෝ එක මැද්දේ මගේ hair එකත් බලන්නකෝ ළමයි. කියන්නකෝ ලස්සනයිද කියලා. මාත් නිකන් මැකෝ කෙනෙක් වගේ නේද? මේ වෙනකොට නම් වැස්ස ටිකක් පායලා තිබුණේ. ඉතින් ඒ හින්දා අපි චුට්ටක් ඇවිදලා මේ ඉන්න අනිත් සත්තුන්වත් බලලා ෆොටෝස් වීඩියෝස් ටිකක් එහෙම අරගෙන ඊළඟට අපි ගියා පින්නවලම තියෙන එලිෆන්ට් ඕපනේජ් එකට. ඉතින් මෙතනත් හරිම ලස්සනයි ළමයි. මෙතනට නම් ඔයගොල්ලෝ ගොඩක් අය ගිහිල්ලා ඇති. මෙතනත් ඉතින් ගොඩක් ආබාධිත වෙච්ච ඒ වගේ අලියැත්තු ඉන්නවා. එයාලගෙන් එහෙම කාටවත් ලොකුවට කරදරයක් එහෙම නැහැ. අපිට එළියේ ඉඳගෙන බලන්න පුළුවන්. හැබැයි මොනවා වුණත් සත්තුනේ නේද? අපි දැනගන්න ඕනේ අපි සේෆ්ටි එක තියාගෙන ඒගොල්ලන්ටත් කරදරයක් නැති වෙන්න බලන්න. මෙතන ළමයි ඒගොල්ලෝගේ අර අලි නාවන වෙලාවල්, කැම දෙන වෙලාවල් ටයිම්ස් එහෙම ගහලා තියෙනවා එන්ට්‍රන්ස් එකේ. ඒ ටයිම්ස් බලලා අපිට ආවොත් ඒගොල්ලන්ව ඒ තැන්වල බලන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට අපි අලි බලලා සත්තු බලලා ලස්සන ෆොටෝස් එහෙම අරගෙන ආපහු ගෙදර ආවා. වීඩියෝ එක අන්තිමට මම ලස්සන ෆොටෝස් ටිකක් දාලා තියෙනවා බලන්න මම කැප්චර් කරපු. ඉතින් එහෙනම් අද මම ගිහිල්ලා එන්නම්. මාව subscribe කරලා තියාගන්න. ඉස්සරහට මම ලස්සන වීඩියෝස් ඔයගලන්ට ගේන්නම්. bye.